හලෝ සුබ දවසක්. මේ අද අපි බලන්නේ බෝල්ට් එකකට පොටක් කපා ගන්න කොහොමද කියලා. මේක තමයි බෝල්ට් එක. මේක නට් එක. අපි අද බලන්නේ බෝල්ට් එකකට පොටක් කපා ගන්න කොහොමද කියලා. මේක 10 යතුරට හරියන බෝල්ට් එකක්. 10 යතුරට එහෙම නැතුනොත් අපි මේකට කියන්නේ M6 කියලා. හරි එතකොට අපිට මේකට විශේෂයෙන්ම ඕන වෙන ටූල් ටික තමයි M6 ටැප් කටුවක්. 6 වැඩි කිරීම 1 කියලා ඒක පස්සේ කියලා දෙන්නම් මම. මේක නම් ඉන්දියන් ටැප් සෙට් එකක්. මම දැකලා ඇති මේකයි ඩ්‍රිල් කටුවක්. දෙගන්න. දැන් හෑන්ඩ් ඩ්‍රිල් එකකින් විදිනවා නම් මේ වගේ ඩ්‍රිල් කටුවක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ගාව මැෂින් එකක් තියෙන හින්දා මම ගන්න මේ මැෂින් එකට හරියන ඩ්‍රිල් කටුවක්. ඔයාලට ඒ තියෙන ටූල් එක අනුව ඒ ඩ්‍රිල් කටුව වෙනස් කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක මුලින්ම පටන් ගන්න කියලා. එතකොට අපි දැන් බෝල්ට් එකේ පොට කපා ගන්න හදන්නේ මේ යකඩ කෑල්ලේ. ඔයාලගේ ඉතින් අර අවශ්‍ය මොකක් හරි තියෙනවා නම් මම දැන් මේකේ යකඩ කෑල්ලේ මේ පොට කපලා ඔය කට්ටියට පෙන්වන්න හදන්නේ. එතකොට විශේෂයෙන්ම දැන් මේ යකඩ කෑල්ලේ කියමු යකඩ කෑල්ලේ පොට කපන තැන දැන් අපි කියමු මෙතන කියලා. මේ හරිය සලකුණු කරගන්න ඕනේ මේ මැල්ලා අවශ්‍ය දිගපල්ලට. ඊට පස්සේ කරන්න ඕනේ මේකේ පොඩි සෙන්ටර් පංචයක් ගහ ගන්න ඕනේ. සෙන්ටර් පංචයක් කියන්නේ පොඩි ඩොට් එකක් ගහ ගන්න ඕනේ. ටූල් එකේ හැම යන්නේ නැතු වෙන්නේ. ඒක තමයි හරියටම මෙෂර්මන්ට් එකකින් සිදුර විදින්නේ. හරි අපි බලමු මේ සෙන්ටර් පංචය කොහොමද ගහගන්නේ කියලා. මම නම් ඒකට පාවිච්චි කරන්නේ මගේ අතින් කැඩිච්ච ටැප් කටුවක්. ඒක උත් කරලා අරන් තියෙන්නේ. අපි මේ මාක් කරගත්ත තැන තියලා ඒකයිතන සලකුණාට පස්සේ ඩ්‍රිල් කටුව මෙතෙන්ද ලේසියෙන් එන්න වෙනවා. ඒකයි අපි එතන සෙන්ටර් පංචයක් ගහගන්නේ. නැත්තම් අපි කියමු හෑන්ඩ් ඩ්‍රිල් එකකින් විදිනකොට ටූල් එක එහෙම යනවා. ටූල් එක කැඩෙන්න බලන ප්‍රමාණය වැඩි. ඒකින් අපි සෙන්ටර් පංචයකින් එහෙම පොඩි තව්වක් මාක් කරගන්නවා. එතකොට ටක් ගාලා ඩ්‍රිල් කටුව මෙතෙන් එන්න වෙනවා. ඊළඟට වැදගත්ම දේ අපි දැන් මේ බෝල්ට් එකට කොච්චර දුරක් විදිනවද කියලා. ඒක තීරණය කරන්න ඉතින් ඒ අවශ්‍යතාවය අනුව දැන් මම දැන් මේකේ සාමාන්‍යයෙන් භාගයක් විතර මට බහින්න ඕන නම් ඊටත් වඩා ටිකක් වැඩිපුර ඩ්‍රිල් කටුවෙන් ගැඹුරට විද ගන්නවා. මොකද මේ ටැප් කටුවේ අවසාන වෙනකම්ම පොට කැපෙන්නේ නැහැ. ඒක නිසා මම කියලා දෙන්නම්. ඒ නිසා පොඩ්ඩක් වැඩිපුර ගැඹුරට මේ තව්ව විද ගන්න ඕනේ. හරි දැන් අපිට දැන් විදින්න ඕනේ තව්ව තියෙන වර්ක් පීස් එක අපි මම මැෂින් එකට අල්ල ගන්නවා මේ. දැන් ඔයාලට හෑන්ඩ් ඩ්‍රිල් එකකින් විදිනවා නම් අවශ්‍ය ස්ථානයේ තියලාම ඒක කරගන්න පුළුවන්. ගොඩම මැෂින් පාර්ට් එක වගේ විද ගන්න ඕන උනොත් තමයි ඉතින් අර ඒ ස්ථානෙම තියලා විද ගන්න ඕනේ. ඉතින් දැන් මට මේක ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම මෙතන මැෂින් එකට අල්ල ගන්නවා. එතකොට ඊළඟ කාරණේ තමයි දැන් අපි 10 යතුරට විදින්න කීය කටුවක්ද පාවිච්චි කරන්න කියලා. එතකොට ඒක තීරණය කරන්නේ මේක 10 කටුවට M6 කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ 6 වැඩි කිරීම 1 කොට. ඒ කියන්නේ පිච් එක 1. එතකොට කටුව දැන් තෝරගatti ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒක හින්දා මේ ටැප් කටුවකම ගහලා තියෙනවා කීයෙන්ද විදින්න ඕන කියලා. මේ තියෙන්නේ ඩ්‍රිල් 5.0. ඒ කියන්නේ මිලිමීටර 5. මිලිමීටර 5 මෙතන මේ ගහලා තියෙනවා මිලිමීටර 5 කියලා. 5 කටුවකින් තමයි විදින්න ඕනේ. 5.1 5.2 වුණාට ලොකු අවුලක් නැහැ. ඊට වඩා අඩු වුණොත් තමයි ටැප් කටුවට පොඩි බලපෑමක් එන්නේ. මොකද ටැප් කටුව කැඩෙන්න බලනවා.
අපි දැන් කටුව මැෂින් එකට සෙට් කරගත්තා. ඊට පස්සේ කටුව ගේන්න ඕනේ තව්ව විදින තව්ව අර අපි සෙන්ටර් පංචයක් විදගත්තේ. ඒකට සමාන්තරව. දැන් හෑන්ඩ්රිල් එකකින් නම් එහෙම අවශ්‍ය නැහැ. දැන් මම මැෂින් එක විදින හින්දා මම පෙන්නන්නේ මේකට සමාන්තරව අරගන්නවා. ඊට පස්සේ මැෂින් එක අපි ඔන් කරලා දැන් කටුවෙන් අපි තව්ව විදගමු අපිට අවශ්‍ය දුර. හරි බලමු දැන් විදගත්තු තව්ව කොහොමද ටැප් කරගන්නේ කියලා. ටැප් කරගන්න කියන්නේ පොට කපා ගන්න කොහොමද කියලා. එතකොට දැන් මේ ටැප් සෙට් එක ගත්තාම මෙතන ටැප් කඩු තුනක් තියෙනවා. එතකොට ඔයාලා පේනවා මේ ටැප් කඩු තුනේ වෙනසක් තියෙනවා. මෙතන ටේපරේ වැඩි, ටේපරේ ටිකක් තව ටිකක් තියෙනවා, ටේපරේ ටිකක් අඩු වෙලා. එතකොට මේකට කියන්නේ ටේපර් ටැප් එක ඉන්ටර්මීඩියට් බොටම්. එතකොට සිංහලෙන් කිව්වොත් සාමාන්‍ය මුල් කටුව, මැදි කටුව, අවසන් කටුව. එහෙම තියෙන්නේ දැන් අපි විදගත්තේ පහේ කටුවනේ. පහේ කටුවට මුලින්ම ටැප් එක ටැප් සෙට් එක කියලා කියන්නේ ටැප් එක එන්ටර් වෙනකොට ඒ කියන්නේ ලේසියෙන්ම එන්ටර් කරගන්න පුළුවන් මේ මුල් කටුවෙන්. ඊට පස්සේ මුල් කටුවෙන් ගැඹුරටම පොට කැපෙන්නේ නැහැ කියලා ඔයාලට පේනවා. මෙතන මුල්ම ටිකේ පොට නැහැ. ඊට පස්සේ ඊළඟට අපි දානවා මැදි කටුව. ඒකේ තියෙන්නේ තව පොඩ්ඩක් ටේපරේ අඩු වෙලා. ඊට පස්සේ තමයි අපි දාන්නේ අවසාන කටුව. මේ තියෙන අවසාන කටුව මෙතන මම ඒතකොට කිව්වේ ටිකක් අර වැඩිපුර විද ගන්න කියලා. ඒකෙත් අර පොඩ්ඩක් අර ඉස්සරහම ටික මේ පොට කැපෙන්නේ නැති නිසා තමයි මම කිව්වේ පොඩි ප්‍රමාණයක් තව වැඩිපුර මේ විද ගන්න කියලා. සමහර ටැප් කඩු තියෙනවා මෙතෙන්ම පොට කැපෙනේ. ඒවා මැෂින් වලින් දාන ඒවා වෙනස්. මේක ඉන්දියන් ටැප් සෙට් එකක් ඉඳලා මේ විදිහට තමයි ගොඩක්ම දැන් වෙළඳ පොලේ තියෙනකොට ගොඩාක්ම ගන්න තියෙන හැම හાર્ඩ්වෙයාර් එකකම වගේ මේ ටැප් සෙට් එක තමයි ගොඩක් දුරට මම දැකලා තියෙන්නේ. අඩුවටම ගන්න පුළුවන් මේ ටැප් සෙට් එක තමයි. අපි බලමු දැන් මේකෙන් කොහොමද පොට කපා ගන්න කියලා. එතකොට ටැප් එක අපි දැන් පොට කපා ගන්නකොට ටැප් එකටත් බොක්ස් පැනල් වගේ අර බොක්ස් එක දාලා එන්ටර් කරගන්න පොඩි ටූල් එකක් තියෙනවා. ඒක තමයි මේ ටැප් හැන්ඩල් එක කියන්නේ. මේකෙන් තමයි ටැප් කටුව ටැප් කටුව මේ ඉස්සරහා තියෙන්නේ 4 කෑල්ලක්. මේක මේකට සෙට් කරගන්න ඕනේ. මම සෙට් කරනවා. එතනින් අඩු වැඩි කරගන්න දැනක් තියෙනවා. ඒ කියන්නේ ඕනම ටැප් කටුවකට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් මම දාලා තියෙන්නේ මේ මුල්ම ටැප් කටුව. මුලින්ම අපි ටේපර් කටුව එන්ටර් කරගන්න හදන්නේ. ටැප් කරනකොට විශේෂයෙන්ම අපි ඔයිල් එකක් පාවිච්චි කරනවා. ඒකට තමයි අපි ගොඩක් දුරට පොල් තෙල් තමයි පාවිච්චි කරන්නේ. ටැප් කටුව අරන් සිදුරට වර්ක් පීස් එකකට 90 වෙන්න අංශ 90ක් වෙන්න හරියටම ඇද වෙන්නේ නැතු වෙන්න අපි ටැප් කරගන්න ඕනේ. මුලින්ම එන්ටර් කරගද්දි තව පරිස්සමෙන් එන්ටර් කරගන්න මේ පොටවල් දෙකක් විතර අහු වෙනකන්. හරි දැන් පොටවල් දෙකක් විතර අහු වෙලා තියෙන්නේ. එතකොට කරන්නේ වටයක් කරකලා වට භාගයක් අනිත් පැත්තට කරගන්නවා. නට් එකක් තද කරන පැත්තට තමයි පොට කැපෙන්නේ. වටයක් කරකලා වට භාගයක් අනිත් පැත්තට. ටැප් එක දැන් අර විදුපු සිදුරේ අවසානට වැදුනට පස්සේ ටිකක් තදට දැනෙනවා. එතකොට ඒකෙන් ටැප් කරන එක නවත්තලා ඒ ටැප්ස් කටුව ගලවලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි දාන්නේ දෙවෙනි කටුව.
දෙවෙනි කටුවද වෙන්නේ මේ ටැප් වෙච්ච නැති කොටස තමයි ටැප් වෙන්නේ. ඉතා පොඩි ප්‍රමාණයක් තමයි දෙවෙනි කටුවේ ටැප් වෙන්නේ. දෙවෙනි කටුවත් ටැප් කරලා ඉවරයි. ඊට පස්සේ අපි දාගන්න අවසාන කටුව. ඒකෙදි ඊටාම පොඩි ප්‍රමාණයක් තමයි ටැප් වෙන්නේ අවසාන ටික නිසා. ඒ කියන්නේ අනිත් කටු දෙකෙන්ම ටැප් වෙලා තියෙන්නේ සෑහෙන දුරට. දැන් මේ දෙවෙනි කටුවේදී මේ ප්‍රමාණය තමයි අවසාන කටුවේ ටැප් වෙන්නේ. ඒක නිසා අපි දැන් දාලා බලමු මේ බෝල්ට් එක මේකට එන්ටර් කරලා බලමු. දැකලා ඊටම ලේසි පොටක් කපා ගන්න එක. ඕන කෙනෙකුට ගෙදරදී පහසුවෙන්ම කරගන්න පුළුවන් වැඩක්. අපිට මේ ත්‍රෙඩ් එක කපා ගන්න, පොට කපා ගන්න අවශ්‍ය මේ සරල ටූල් කීපයක්, ටැප් කට් සෙට් එකක්, ටැප් හැන්ඩලර් ටැප් කරගන්න ඕන වර්ක් පීස් එක, ඩ්‍රිල් කටුවක්. මම නම් මේ මැෂින් එකෙන් තව විදගත් ඉන්න මේ කටුව පාවිච්චි කරන්නේ, නැත්නම් හෑන්ඩ් ඩ්‍රිල් එකකින් පාවිච්චි කරනවා නම් වෙනම ඩ්‍රිල් කටු තියෙනවා න පොඩි ටේපරේ නැති ඩ්‍රිල් කටු. ඩ්‍රිල් කටුව තොරගද්දී කොහොමද ටැප් සෙට් එකේ කොහොමද ගහලා තියෙනවා ඩ්‍රිල් කටුවේ ඕන ඩ්‍රිල් කටු සයිස් එක. මේක ඉතින් කොහෙද තරහ යන්න ඕනේ නැහැ, සරලවම ගෙදරින් කරගන්න පුළුවන් මේ වැඩක්. වැදගත් වුණා කියලා හිතනවනම් කමෙන්ට් එකක් දාන්න.